හයි එන්නකො මාත් එක්ක ලේසියම චොකලට් පොඩිමක් මේකට මම චොකලට් බිස්කට් පැකට් එකයි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50ක් ගත්තා. ඒ වගේම තවම චොකලට් එකක් ගත්තා රසය වැඩි කරගන්න. චොකලට් එකක් ගන්න එක නම් අත්‍යවශ්‍යම නෑ. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් මෙලුවට කිරි පිටි යොදා ගන්නත් පුළුවන්. ඉස්සෙල්ලම මම බිස්කට් එක හොඳට පොඩි කරගත්තා. මේකට බිස්කට් පැකට් එකම නම් මම ගත්තේ නැහැ. ඔයාලට කැමති ප්‍රමාණයක් අරගෙන මේක හදන්න පුළුවන්. ඊළඟට ඒ කුඩු කරගත්ත බිස්කට් වලට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකින් ටික එකතු කරලා හොඳට මික්ස් කරගත්තා. ඊළඟට අපි මේක හදන්නේ අද රයිස් කුකර් එකේ නිසා අපිට ස්ටීම් කරගන්න අවශ්‍ය වතුර ප්‍රමාණය රයිස් කුකර් එකට දාලා හොඳට රත් කරගන්න ඕන. අපි පුඩින් එක හදන භාජනයට අර කලින් හදාගත්ත මිශ්‍රණය දාන්න. ඔයාලට කැමති නම් මිශ්‍රණයට උඩින් චොකලට් කෑලි ටිකක් එකතු කරගන්න පුළුවන් තව රසවත්. ඊළඟට මේක ස්ටීම් එකට දාලා විනාඩි 13ත් 15ත් අතර කාලයක් හොඳට ස්ටීම් කරගන්න ඕන. ඔන්න විනාඩි 15කට විතර පස්සේ පුඩින් එක ගානට ස්ටීම් වෙලා තියෙන්නේ. මම මේක නිවෙන්න පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙනවා. ඔයාලට මේක මෙහෙම try කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා try කරන්නත් පුළුවන්. මම නම් මේක try කරේ ෆ්‍රිජ් එකේ දාලා. එතකොට රස වැඩි. ඇත්තටම මේක මාරම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී try කරලා බලන්න. හරිම ලේසි. අමුද්‍රව්‍ය දෙකයි ඕන. එහෙනම් ඔයාලත් මේක try කරලා කොහොමද කියලා මට කියන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye.